ශ්‍රී ලංකාවේදී අපට කොක් විශේෂ 4ක් දක්නට ලැබෙනවා. මහ කොකා, මැදි කොකා, පුංචි අණු කොකා සහ ගව කොකා එම කොක් විශේෂ 4 වෙනවා. කොකා යනු ජලාශිතව දැකිය හැකි පක්ෂියෙකු ලෙස අප මතකයට නැගෙනේද මෙම ගව කොකා නිතර ගවයන් ඇසුරේ දැකිය හැකි පක්ෂියෙකු වන හේයින් ගෙරි කොකා යන නාමයෙන්ද හඳුන්වනු ලබනවා. එඬේර කොකා ලෙසද හඳුන්වනු ලබන මෙම කොකා ඉංග්‍රීසි භාෂාවේ කැටල් ඊග්‍රේට් යන නමින්ද බුබුල්කස් කර්මන්ඩස් යන ජීව විද්‍යාත්මක නාමයෙන්ද හඳුන්වනු ලබනවා. අඟල් 20ක පමණ ශරීරයකට හිමිකම් කියන ගව කොකා පියාඹන අවස්ථාවේදී සිය ගෙල නවා පියාඹන හේයින් සෙසු කොකුන්ගෙන් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් කොකුන් නිහඬ සත්ව කොට්ටාශයන් ලෙස සැලකෙන අතර මෙම ගව කොකා වරින් වර රළු ස්වරයෙන් කෙටි හඬ නගනු ලබනවා. සාමකාමී කුරුල්ලක වන ගව කොකා සවස් කාලය එළඹෙත්ම සමූහ වශයෙන් ජලාශ්‍රිත රුක්ෂයක රුක් ගොමුවක වෙනත් ජලාශ්‍රිත පක්ෂීන් සමග රාත්‍රිය ගත කරනවා. අනෙකුත් කොක් විශේෂ 3ට සාපේක්ෂව ගව කොකාගේ ගෙල කෙටි වන අතර ත්‍රිකෝණාකාර හිසක්ද කෙටි කහපාට හොටක්ද පිහිටා තිබෙනවා. සාමාන්‍යයෙන් ගව කොකා සුදු පැහැයෙන් යුක්ත පක්ෂියෙකු වන අතර ප්‍රජනන සමයේදී හිස ගෙල සහ ඉහළ පිටකය ආශ්‍රිතව රන්වන් පිහාටු හටගනු ලබනවා. ගවයන් ආශ්‍රිතව සේම නගරපද කුණුකඳු සහිත ස්ථානයන්හිද සුලභව දැකිය හැකි මෙම ගව කොකා අවිධිමත් ලෙස කැලිකසල ගොඩගසා ඇති ස්ථානවල වෙසෙන කෘමීන් පණුවන් වැනි සතුන් ආහාරයට ගනු ලබනවා. ගවයන්ගේ සුරිරේ වසන කිනිතුල්ලන්, මැස්සන්, ඇටමැස්සන් වැනි කෘමි විශේෂයන් සිය ආහාරය කරගන්නා නිසාම මෙම ගව කොකා ගවයන්ට ඉතා උපකාරී ප්‍රයෝජනවත් පක්ෂියෙකු වනවා. එමෙන්ම ගවයන් ආශ්‍රිත ප්‍රදේශයේ සිටිනා වූ ගෙම්බන්, තනකොළ පෙත්තන්, පණුවන් වැනි සත්ව විශේෂයන්ද ගව කොකා සිය ආහාරය ලෙස ලබා ගන්නවා. සිය ප්‍රජනන සමයේදීද තම සාමකාමී ජීවන රටාව අත් නොහරින මෙම අපූරු පක්ෂියා ඒ වෙනුවෙන් තෝරාගන්නා ගස්වල කැදලි සෑදීමට පැමිණෙන තම වර්ගයා සමග සේම වෙනත් ජලාශ්‍රිත පක්ෂීන් වන පියකාවන්, හංසකාවන් සමගද සමගිව තම ප්‍රජනන සමය ගත කරනවා. දෙසැම්බර් මාසයේ සිට මැයි මාසය දක්වා වූ කාලය ගව කොකාගේ ප්‍රජනන කාලය වන අතර කැදලි තැනීම, බිත්තර රැකීම සහ පැටවුන් රැකබලා ගැනීමේ කාලයේදී සිය ගැහැණු සත්වයාට තම උපරිම සහයෝගය පිරිමි පක්ෂියා විසින් ලබා දෙනවා. කෝටු කැබලි එක්කොට තනාගනු ලබන කැදැල්ලක සුදුවන් නිල් පැහැති බිත්තර 3ක් 5ක් පමණ දමනු ලබන අතර මෙම පැටවුන් බිහි වූ මුල් කාලයේදී ඔවුන් රෝම වැනි පිහාටු වලින් ආවරණය වී තිබෙනවා. තම පැටවුන් උදෙසා පිරිමි පක්ෂියා සේම ගැහැණු පක්ෂියාද ආහාර සොයා වෙහෙස වෙමින් මොවුන් වටිනා දෙමාපියන් බවද පෙන්වා දෙනවා. මිනිසා ඉදිරියට පැමිණීමට එතරම් බියක් නොදක්වන මෙම ගව කොකා කැලිකසල සහිත බිම්වලදී නොබියව තම ආහාර අවශ්‍යතාවය ඉටු කරගනු ලබනවා. වනාන්තරය එරි කිරීම, නව ජනාවාස ඇති කිරීම, කෘෂිකර්මාන්තය දියුණුවීම සාමාන්‍යයෙන් පක්ෂීන්ගේ පැවැත්ම කෙරෙහි එතරම් හිතකර නොවුවද ගව කොකා කෙරෙහි එයින් බලපෑමක් ඇති නොවීමද මෙම සත්ව විශේෂය කෙරෙහි විශේෂ වනවා. එමෙන්ම කෘෂිකාර්මික ප්‍රදේශයන්හිදී පලිබෝධ නාශක ඇස්සේ කටයුතු කරන ගව කොකා මනා ඉවසීමකින් යුක්ත සාමකාමී පක්ෂියෙකු ලෙස කටයුතු කරමින් ගොවියා උදෙසාද වටිනා මෙහෙවරක් ඉටු කරනු ලබනවා. මේ වන විට කලින් කලට ඉහළ යමින් පවතින ගව කොක් ව්‍යාප්තිය සමාජීය වශයෙන් ඉතා වටිනා මෙහෙවරක් සිදු කරන ලබනවා. එදා ගවයන් ආශ්‍රිත ප්‍රදේශවල ගවයන් ඇසුරේ රැඳී සිටියද අද ගව කොකා පහත රට වියලි තෙත් කලාපවලදී කඳුකරයේදී නගරාසන්නයේදී ඉතා සුලභ දැකිය හැකි දේශීය පක්ෂියෙකු වනවා. ගවයා සමග සේම මුවන්, අලියතුන් සමගද සමීපව සිටිනු ලබන ගව කොකා මොවුන් ඇසුරින් තම ආහාරය සොයාගනු ලබනවා. එමෙන්ම
කුමරු සීසාන අවස්ථාවන් වලදීද බිම් සකසන අවස්ථාවන් වලදීද කෘමිසතුන් ඔවුන්ගේ ආහාරය කරගන්නවා.